සුබදෑසනක් මගේ යාළුවනේ මම අදත් ආවේ 2025 වරහන් 2026 O level exam results නිකුත් වෙන්නේ කවද්ද කියන එක ගැන අලුත්ම අප්ඩේට් එකක් අරගෙන. ඉතින් අපි ඊයේ හැමෝම බලාපොරොත්තු වුණා වගේ ඊයේ results නිකුත් වුණේ නැහැ. ඒ ගැන මම හැමෝගෙම සමාව වෙනවා. මොකද මගේ වීඩියෝ එකත් බලලා ගොඩක් දෙනෙක් කීරෑ හැරිලා ඉන්නේ නැති. ඉතින් මම ඔයාලගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා. මොකද ඊයේත් results නිකුත් වීමක් වුණේ නැහැ. ඉතින් මම උපකල්පනයක් අරගෙන තමයි මේ පාරත් ඇවිත් තියෙන්නේ. මොකද ගිය අවුරුද්දේ exam results නිකුත් වුණේ. ඒ කියන්නේ 2024 25 O level exam results නිකුත් වෙලා තියෙන්නේ practical May 31 ඉවරලා තියෙනවා. May 31 practical ඉවරනාට පස්සේ දවස් 11ක් ඇතුළත 2024 වරහන් 25 O level විභාගයේ results නිකුත් වෙලා තියෙනවා. ඒත් 25 26 එද්දී අපේ practicals ඉවරනේ May 4 වෙනිදා. දැන් May 4 වෙනිදා ඉඳන් අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී අද May 22යි. May 22යි කියන්නේ දවස් 18කට ආසන්න කාලයක් තාම රිසල්ට්ස් නිකුත් වීමක් කරලා නැහැ. ඉතින් අපි හිතනවා කොහොමත් සෙනසුරාදා ඉරිදා දවස් රිසල්ට්ස් නිකුත් වෙන එකක් නැහැ බොහෝ දුරට. ඒ වගේම Google එකේ සර්ච් කරොත් ඔයාලා 2026 රිසල්ට්ස් අවුට් වෙන්නේ කවද්ද කියලා ඒගොල්ලෝගේ AI predictions දෙන්නෙත් incoming weeks කියලා. so අපිට හිතන්න පුළුවන් දැන් ඉදිරි දවස් කිහිපය තුළ රිසල්ට්ස් නිකුත් වීමක් සිදු කරයි කියලා. නමුත් බොහෝ දුරට සෙනසුරාදා ඉරිදා රිසල්ට්ස් නිකුත් වෙයි කියලා හිතන්න බෑ. ඒත් මේ අවසාන සතියේ සඳුදා හෝ සිකුරාදා වගේ දවසක රිසල්ට්ස් නිකුත් කරයි. කොහොමත් ජූනි මුල වෙනකන් ඇදෙන එකක් නැහැ. මොකද ළමයි දැන් ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක. වගේම කොහොමත් ඒගොල්ලොන්ගේ A level subjects වලට යන්න ඒගොල්ලොන්ට මේ ෆ්‍රී වෙන්න ඕනේ ඔය ස්ට්‍රෙස් වලින්. so කලින් රිසල්ට්ස් නිකුත් කරයි. ඒ වගේම ගොඩක් අය අර කඩේම් ලකුණු ගැන ලොකු ප්‍රශ්නයක ඉන්නවා. කොහොමත් ළමයි කඩේම් ලකුණු කියන දේවල් වෙනස් වෙන්නේ හරි අවම වශයෙන්. සාමාන්‍යයෙන් S එක වගේ ගණන් විෂයට S සාමාර්ථය විතරක් සාමාන්‍යයෙන් අඩු කරයි. නමුත් අර ABC කියන මාක්ස් සාමාන්‍යයෙන් අඩු කරනවා හරි අඩුයි. එහෙම අඩු කරන්න එච්චර. ඉතින් අමතර බියක් ඇති කරගන්න එපා. මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඔයගොල්ලෝගේ දැනුවත් වීමට. ඒ වගේම තව අප්ඩේට්ස් දැනගන්න ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. තෙරුවන් සරණයි.